ආච්චි ඔය යන්න මම එන්න මම නෙත්මිත් එක්ක ඉන්න මම මෙතන ඉන්න හරි නෙත්මි මේ නිපුණ අය ඇවිල්ලාද බා මං තරහ වෙලානේ මේ පේනවනේ අත කපාගෙන ඉන්නේ අද මැසේජ් එකක් දාලා තියෙනවා පන්සලේ හම්බෙමු කියලා ඒකයි ආවේ මේ උඹ සෙරප්පු දෙක කොහෙන් තිබ්බේ සෙරප්පු උතන තියන්න එපා උස්සනවා සෙරප්පු දෙක දෙපැත්තට ගල්ලා තියහා ඕක වෙන තැනකින් අරක වෙන තැනකින් තියපා එතකොට උස්සන්නේ නැහැ මගේ සෙරප්පු ජෝඩු 4කට වඩා නැති වුණා දැන් මම එක ළඟ තියන්නේ නෑ මං තියන්නේ දැන් ඔන්න දාන ශාලාව ළඟට එන්න කිව්වා මම නම් යන්නේ ඇයි කියලා අහන්නේ මම යන්නේ අනික බං අද යන්න බෑ පිස්සුද කතා කරන්න පිස්සුද බං යන්නේ කොහමද අද රොයිටර්ස් දෙකම පන්සලේ ඕ කවුද කියලා අහන්නේ ලතා ඇන්ටි කාන්ති ඇන්ටි ඊට පස්සේ ඉතින් ගම දෙවනත් කරා අම්මා මට හොඳට ගුටි කන්න වෙන්නේ තාත්තගේ මම දන්නවනේ බං මේ ලොකු හමුදුරුවෝ මේ පැත්තට එනවා නේද මේ අපි අර පැත්තට යමුකෝ හැංගෙමුකෝ ඇයි කියලා අහන්නේ බං තුසිත්සගේ ටියුෂන් ක්ලාස් ගියානේ සති දෙක තාම පාසල් ආවේ නැහැ යමෝ නෙත්මි ටොයිලට් එක පැත්තට යමුද මොකටද කියලා අහන්නේ කොණ්ඩේ ටිකක් තෙමා ගන්න මේ කොණ්ඩේ කේස් පැනලා තියෙන කොණ්ඩේ ටිකක් කතා කරන්න යමුද මොන හොදන් යමු අච්චි හොයයිද දන්නේ නැහැ නේ බා මේ නිපුන් මේ පැත්තට එනවා නේද මම දැක්කේ නා වගේ ඉන්නන්නේ ඔබ කිව්වා මං තරහයි කියලා